සුබ දවසක්. සෙන්පින් මාකට් මයින්ඩ්ස් සඳහා ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපිත් එක්ක එකතු වෙන්නේ විශේෂ අමුත්තෙක්. ඔහු අඩු වයසින් කොටස් වෙළඳපොළ අධ්‍යයනය කරලා තමන්ගේම ක්‍රමයකට සාර්ථකත්වය ළඟා කරගත් තරුණ ඉන්වෙස්ටර් කෙනෙක්. ඔහු නමින් ලිනුක තෙහන්. අයබෝන් ලිනුක. අයිබෝන්. අද අපි ඔහුත් එක්ක කතා කරන්නේ ඔහුගේ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එක සම්බන්ධව. කොහොමද ඔහු මේ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එක පටන් ගත්තේ, මොන වගේ අභියෝගයක්ද ඔහු මුහුණ දුන්නේ, සහ කොහොමද මේ සාර්ථකත්වය ළඟා කරගත්තේ කියලා. ප්‍රථමයෙන් ලිනුක අපිට කියන්න තරුණයෙක් විදිහට ආයෝජනය සම්බන්ධව ආසාවක් ඇති වෙන එකම ගොඩක් ලොකු චැලෙන්ජ් එකක්. ඔයා කොහොමද මේ ආසාව ඇති කරගත්තේ? ඔව් ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් වොරන් බෆට් වගේ ආයෝජකයන්ව ඒ කියන්නේ ඒගොල්ලෝ කියපු දේවල් ගැන ගොඩක් අහලා තිබ්බ ඉතින් එයා කියපු ප්‍රධාන දේ තමයි අපි නිදාගෙන ඉඳි සල්ලි හොයන ක්‍රමයක් හොයාගත්තේ නැත්නම් අපිට හැමදාම වැඩ කරන්න වෙනවා කියන එක. ඉතින් මට ඒක ඔළුවට ගොඩක් ආවිදලා තිබ්බා. මට ඒකත් එක්ක උනා තිබ්බා. ඉතින් දැන් එයා ලෝකේ ලොකම සල්ලිකාරය වෙලා තිනවා 2008 දී. ඊට පස්සේ එයා ලෝකේ පළවෙනි දරුවෝ 10 දෙනා අතර අවුරුදු 20ක් විතර ඉඳපු කෙනෙක්. 20 කට වඩා කාලෙක ඉඳපු කෙනෙක්. ඉතින් එයාගේ ඒ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එක ගත්තාම මට හිතෙනවා එයා සම්පූර්ණ සාර්ථක වුණේ ෂෙයා මාකට් එක නිවැරදිව ආයෝජනය කළා. ෂෙයා මාකට් එක නිවැරදිව ආයෝජනය කරලා ඉගෙන ගත්තොත් එතන ලොකු ජර්නි එකක් යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඒක තමයි අවුරුදු 18 දී එන්ටර් වුණේ මාකට් එකට. වඩා ආසාව ඇතුනේ ඒ විදිහට තමයි. ඔව් ඒ දැන් බෆට් අවුරුදු 11න් පටන් ගන්න තියෙන්නේ. ඉතින් මට හිතෙනවා දැන් මා තවත් අවුරුදු 18 කියන්නේ හොඳ ඒජ් එක ගොඩක් පරක් වුණා. ඉතින් ඒකේ අපි අවුරුදු 18න්ම පටන් ගත්තොත් ලොකු ජර්නි එකක් යන්න පුළුවන් කියලා. පොඩි කාලේ පටන් ගත්තා. සහ මම තව බිලීව් කරන දෙයක් තියෙනවා බෆට් කියලා තියෙනවා අපිට එක්ස්ට්‍රෝඩිනරි දෙයක් කරන්න ඕනේ. සමාජ සක්සස් වෙන්න ඕන කරන්න ඕනේ. ඇත්තටම හොඳ ෆීල්ඩ් එකක් තෝරගෙන ඒකෙන් හොඳ එකක් කරන්න try කරන එක. මම දැක්ක ෂෙයා මාකට් එකේ ඉතාම හොඳ ෆීල්ඩ් එකක ලොකු growth එකක් තියෙනවා long term එකේ සහ මාකට්ස් එක කොහොමද ඩෙවලොප් වෙනවා කාලෙත් එක්ක මොකද බිස්නස් රටක ඉකොනොමික ඩෙවලොප් වෙද්දී මාකට්ස් වල තියෙන පොටෙන්ෂල් එක ගොඩක් අන්ලොක් වෙනවා. ඉතින් මට හිතුණා කොහොමද ෂෙයා මාකට් එකේ අවුරුදු 10 දී කාලේ එන්ටර් වෙන්නේ. ඉතින් අපි දැන් මේ කාලේ ගොඩාක් කට්ටිය මාකට් එකට එන්ටර් වෙන මාකට් එක කතා කරනවා. HP එක 20000 22000 පාස් කරලා තියෙනවා. ඒතර එහෙම කාලේ ගොඩක් කට්ටිය එන්ටර් වෙනවා. අපි එද්දි මාකට් එකේ HP එක 10000 ඊට පස්සේ 7000 විතර ආවා. ඉතින් ඒ කාලේ තමයි අපි මාකට් එකට එන්නේ. අපි ඒ කාලේ දැක්කම මේ වගේ පොටෙන්ෂල් එකක් තියෙක කවදාද මාකට්. අපි හිතුවේ මෙච්චර ඉක්මනට මේ වගේ ලොකු අන්ලොක් එක මේ වැලියුස් අන්ලොක් එකයි කියලා. නමුත් අපිට ඒ කාලේම අවබෝධය තිබුණා. ඉතින් ඒක එයා කිව්ව දේ ගොඩක් මට ඔළුවට වැදුණා තිබේ කියන්නේ. අර හොඳ ෆීල්ඩ් එකක් තෝරගෙන ඒකින් හොඳ මේක කරන්න try කරන්න කියන එක ඒක මට ඔළුවේ හොඳට වැඩි තිබ්බා. හොඳයි. අඩුවසේ මුදල් සම්පත් තීරණ ගන්න එක දෙනුක ගොඩක් අභියෝගාත්මකයි. ඔයාට මොන වගේ අභියෝග තිබුණේ කොටස් වෙළඳපොළ වලට අවතීර්ණ වෙනකොට? ඔව් මට ලොකු රිස්ක් එකක් දැනුනේ නැහැ. මොකද තාත් වෙන සල්ලි ඉන්වෙස්ට් කරගෙන මට ලොකු දෙයක් කියලා ඒක රිස්ක් එක පේරුනේ නැහැ. ඉතින් අර අපිටත් ඒක මාර අර ගොඩක් කට්ටිය දේවල් කරන්නේ මානසික තියෙන එන්ජොයිමන්ට් එකනේ ස්ටිල් කියන්නේ. ඒ අලුත් එක්ස්පීරියන්ස් එක ගන්න දැන් ට්‍රේඩ් කර යද්දී ගොඩක් ඒක එන්ජොයිමන්ට් එකක් තිබ්බා මුල් කාලේ. නමුත් අපිට තේරෙනවා ටික කාලෙකදී ඉතින් සල්ලි ලොස් වෙනවා කියලා. ඊට පස්සේ තමයි අපි ලොන්ග් ටර්ම් මයින්ඩ්සෙට් එක හදාගත්තේ. ඉතින් මුදල් වල ගණන් දෙනකොට මුලදී වෙච්ච ලොකුම අඩුපාඩු තමයි ගොඩක් ට්‍රේඩ් කරපු එක. ඕවර් ට්‍රේඩ් කරපු එක. හැම වෙලේම ට්‍රේඩ් කරපු එක. ඒක වගේ ලොකු අඩුපාඩුවක්. නමුත් ටික කාලෙක යද්දී අපිට තේරුණා ඒක නෙමෙයි කරන්න ඕන ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න කියලා. මේක අපි ටික කාලෙක තේරුම් ගත්තා. අර මුදල් ගණන් දෙනකොට මුලින්ම වෙච්ච අඩුපාඩු තමයි ඕවර් ට්‍රේඩ් කිරීම සහ වටින්නේ නැති ස්ටොක්ස් කියන වැලියු එක නැති ස්ටොක්ස් පික් කිරීම. ඒ කියන්නේ ඒ වගේ අඩුපාඩු ගොඩක් දුන්නා කොටසෙන් ගණන් දෙනකොට දැන් කොටසෙන් සම්පූර්ණයෙන්ම අපි සල්ලිත් එක කරන දෙයක් මේක සම්පූර්ණයෙන්ම. ඉතින් අපි ඉන්වෙස්ට්මන්ට් කරද්දී වැරදි තැන් දෙකක් තියෙනවා මේන්ලි. එකක් අපි වටිනාකම නැති ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරපු එක. අනිත් එක ඕවර් ට්‍රේඩ් කරපු එක. ඒ කියන්නේ හැම විටම ට්‍රේඩ් කරපු එක. හැම දවස් අද ගන්නවා 5% විතර අප්‍රාම ට්‍රේඩ් කරනවා. ඉතින් ඒක ඕන කරන්න පුළුවන්. තමන්ට යුනික්නස් එකක් එකකින් හැදෙන්නේ නැහැ. තමන්ට කම්පියුටර් ඒ තමන්ට ඉස්සරහට යන්න ඕන තමන්ට කම්පියුටර් ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. ඉතින් ඒ යුනික්නස් එක ගන්න නම් තමන් අනිවාර්යයෙන්ම තමන්ට යුනික් ස්ට්‍රැටජි එකක් හදාගන්න ඕනේ. නැත්නම් හැමෝටම කරන්න පුළුවන් දෙයක් කරගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒක මේක අපිත් එක්ක බෙදාගමුකෝ. ඔයාගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එකේ එක්ස්පීරියන්ස් එක. ඒක සාර්ථක වුණාද අසාර්ථක වුණාද? ඔයා මොකක්ද ඒකෙන් ඉගෙන ගත්තේ වගේ ඉස්සරහට වගේ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එකද? ඔව් මම ඉන්වෙස්ට්මන්ට් කියන්නේ එක මම මුලින්ම මතකයි මම ෂෙයාර්ස් එක අපි මුලින්ම දවසේ මම බ්‍රෝකර් ටික ගත්තේ මට බ්‍රෝකර් ටික ගත්තී ෂෙයාර්ස් මම එයාට කම්පැනිස් පහ විතර ෂෙයාර්ස් ගන්න කිව්වා මම පොඩි පොඩි ගණන් වල. එයා එක එක කම්පැනිස් වල අරන් දෙවි. ඉතින් මට ඒ කාලේ එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මොකද්ද කරන්න කියලාත් මට අවබෝධයක් තිබුණේ නැහැ. මම මට හිතෙන කම්පැනිස් වල ගත්තා. මට ඒක ගැන ලොකු ඇත්තම අයිඩියාවක් නැහැ කොහොමද ඒක වුණේ. ඒ කාලේ කොහොමද ෂෙයා මාකට් එක වැඩ කරන්න කියලා කිසිම අයිඩියාවක් තිබුණේ නැහැ. ඒවා ටික අරගෙන එතන සද්ද දෙකක් විකුණුවා ඉතින්. ඒ පොඩි පොඩි ප්‍රොෆිට් වලට සමහර ලොස් වලට ඉතින් මම විකුණුවා. අර ඒක ඇත්තම ඒක මුල් කාලේ කරේ අර මාකට් එක ෆ්ලක්චුවේට් වෙද්දී මට මතකයි අපි මම එන්නේ 2021 අගස්ට් 2021 අගනේ එන්නේ 22 මුල ඒ කාලේ එන්නේ. 22 මුල මගේ මුල ඒගොල්ලෝ ට්‍රේඩ් කරනවා 22 මුල. ඒක දැන් අවුරුදු 4ක් ළඟ වෙනවා. මෙයා 22 25 අගනේ යන්නේ. ඒතර අපිට අවුරුදු 4කට ළඟ වෙන්නේ. මම මට මතකයි අපි ආපු 21 මුල 21 අග 22 මුල ගොඩක් ඒ කාලේ අරගලේ මේ ප්‍රශ්නත් එක්ක මාර්ජින් මාකට් එක ෆ්ලක්චුවේට් වෙනවා වැඩි. ට්‍රේඩින් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. නිතරම ට්‍රේඩ් කරපු තමයි කරේ. මම හැබැයි ටික කාලයක් තේරෙනවා කොච්චර ට්‍රේඩ් කරත් අපි හිතන රිටර්න් එන්නේ නැහැ කියලා. සහ අපිට
ඉතින් අර හොඳ ඔපචුනිටිස් මිස් වෙනවා. ඒ වැරද්ද කරන්න ඕනේ නේද පුළුවන් තරම් ට්‍රේඩ් කරන නැවතුයි. හොඳයි. ඔයා තරුණ කාලෙදිමයි කොටස් වෙළඳපොළට අවදි වුණේ. ඇත්තටම අද කාලේ තරුණයින් ගොඩක් බයයි සහ ඒ කියන්නේ දැනුවත් භාවයක් නැහැ කොටස් වෙළඳපොළ ගැන. ඔයා කොහොමද මේක ගැන දැනගත්තේ? දැනගත්ත මුලින්ම මම වොරන් බෆට් ගෙන් තමයි කියන්නේ. වොරන් බෆට් කොහොමද එයාගේ ඉන්වෙස්ට්මන්ට් කරපු විදිය සහ එයා සාර්ථක වෙච්ච විදිය. කොකාකෝලා වගේ එකක් කොහොමද එයා ඉන්වෙස්ට්මන්ට් එක ඩිසිෂන් එක ගත්තේ. එයා කොකාකෝලා වල බලන්නේ ඩිවිඩන්ඩ් එක. සහ එයා කියලා තියෙනවා අර ගොඩාක් හොඳ කම්පැනියක් සාධාරණ මිලකට ගන්න එක වටිනවා. සාධාරණ කම්පැනි ගොඩාක් යට මිලකට ගන්නවා. කියන විශේෂයෙන්ම බලන්නේ කම්පැනි එක. ප්‍රයිස් වලට බලන්නේ කොච්චර පොටෙන්ෂල් එකක් මේ කම්පැනි තියෙනවද කියලා. ඒතර අර හොඳම කම්පැනියක් සාධාරණ මිලකට ගන්න එක තමයි අපි වැදගත් වෙන්නේ. ඒ වගේ දේවල් මම ගොඩක් කියනවා තියෙනවා. ඒක මම හිතන්නේ ඒ දේවල් තමයි මම පුෂ් කරේ. අර හොඳම කම්පැනියක් කවදාවත් අර නිකන් ඔය කුණු කොල්ලට ගන්නවා කියන්නේ ඉතාලම අඩු මුදලට එහෙම ගන්න බෑ. හොඳම කම්පැනි සාධාරණ මුදලට ගන්න එක වටිනවා. සාධාරණ ඇවරේජ් කම්පැනියක් ඇවරේජ් වල තියෙන කම්පැනියක් ගොඩක් අඩු මුදලකට ගන්නවට. ඉතින් හොඳම කම්පැනියක් අඩු කියන්නේ ගොඩක් වැලියු එක වැඩි කම්පැනියක් ඇවරේජ් ප්‍රයිස් කරාට පස්සේ ගන්න එක තමයි මම ගොඩක්ම කරන්න ඕන දෙයක්. ඒක සාහේ ඩිවිඩන්ඩ් ගෙවන කෙනෙක් ගොඩක් බලන්න. ඩිවිඩන්ඩ් ගෙවන කෙනෙක් ගොඩක් වටිනවා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරද්දී. අතනදී ලිනුක අපි ඉන්වෙස්ට් කරන හිතන දෙයක් තමයි රිස්ක් එක අවදානම. ඔයා කොහොමද කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනකොට මේ අවදානම කළමනාකරණය කරන්නේ? ඔව් මම මේන්ලි ෆෝකස් කරන ඩිවිඩන්ඩ් එක. මගේ ඔළුවේ වැඩ කරන්නේ ඩිවිඩන්ඩ් එක. මට හොඳම අපි වෙරසත් කියලා දුන්න මේන් දේ තමයි මම පර්සනලි කතා කරපු වෙලාවක් කිව්වේ. ඔයා මුලින්ම ඩිවිඩන්ඩ් එක බලන්න. ඔය ඩිවිඩන්ඩ් එක බලලා තමයි ඕන දෙයක් කරන්න ඕනේ. ඩිවිඩන්ඩ් එක ඉස්සරහට කොච්චර ග්‍රෝ වෙයිද? මේ අනුමාන මේ දෙන ඩිවිඩන්ඩ් එක කන්ටිනියු කරන්න පුළුවන්. දැන් ඩිවිඩන්ඩ් එක කොච්චර ග්‍රෝ වෙනවද? ඒතර තමන්ට කොච්චර ඒ අනුමාන බැංක් ඉන්ට්‍රස්ට් රේට් එකවත් ඩිවිඩන්ඩ් එක කවර් කරන්න පුළුවන්ද? දැන් අපිට බැංක් ඉන්ට්‍රස්ට් රේට් වල හොඳ දෙයක් ඩිවිඩන්ඩ් එක හම්බ වෙනවා නම් කැපිටල් ගේන් කියන්නේ ඉතුරු ලාභ සම්පූර්ණ අපිට තවත් වැඩිපුර හම්බ ඔපචුනිටි එකක් වෙනවා. ගොඩක් කට්ටිය ෆෝකස් කරන ඩිවිඩන්ඩ් එකට ලොකු හොඳ ඉන්වෙස්ටර්ස්ලා ඉතින් අර මම ඩිවිඩන්ඩ් එකට ෆෝකස් කරලා මට ලොන්ග් ටර්ම් එකේ සාර්ථක වෙන්න පුළුවන්. එතකොට ලිනුක දැන් අවදානම වගේම තමයි අපි ආයෝජනය කරනකොට බලාපොරොත්තු වෙන ආයෝජනයට ලබන හොඳ ප්‍රතිලාභය. ඔයා එතකොට ප්‍රතිලාභය ලබා ගන්න හොඳ ව්‍යාපාරයක්. එහෙම නැත්නම් හොඳ කොටසක් සිලෙක්ට් කරගන්නකොට තෝරා ගන්නකොට මොන වගේ කරුණු සලකා බලන්න? මුලින් බලන්න ඩිවිඩන්ඩ් ඩීල් එක. කලින් කිව්වා වගේ ඩිවිඩන්ඩ් ඩීල් එක අනිවාර්යෙන් බලමු. ඒක නැත්තම් දැන් ඉන්වෙස්ට් සල්ලි වලදී බලන්නේ දැන්. මම ගොඩාක් ලොකු accounts එක වැඩ කරලා දැකලා තියෙන ඒගොල්ලෝ බලන්නේ අපිත් ඒක මැනේජ් කරලා දැකපු දේ තමයි ඒගොල්ලන්ට ඕනේ ඉන්වෙස්ට්මන්ට් එක සේව් කරගන්න. ඒතර සල්ලි හදනකට වඩා ෆෝකස් කරන සල්ලි නැති කරන්න දෙන්නේ කොහොමද කියලා. අර ඒකද ඩිවිඩන්ඩ් එක තමයි මේජර් ෆෝකස් එක වෙන්නේ. ඊට අමතරව කම්පැනි මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් බලන්න. මැනේජ්මන්ට් එක කොච්චර හොඳ ඩිසිෂන් ගන්නද ඩිවිඩන්ඩ් කියපු විදිහට කලින් කවුරු කොච්චර පේ කරලා තියෙනවද මැනේජ්මන්ට් එක වැරදි ඩිසිෂන් කොච්චර හොඳට ඒක කරනවද කියන එක බලනවා. ඒ මැනේජ්මන්ට් එකේ ඉන්ටර්වියු එක අනිවාර්යෙන් බලන්න. කොච්චර ඒගොල්ලෝ අවංක භාවය ඒක කොච්චර ඒගොල්ලෝ ඒක සාධාරණ බිස්නස් කරනවද කියලා ඒ ෂෙයාර් හෝල්ඩර් පැත්තෙන් කොච්චර ඒගොල්ලෝ හිතනවද කියන එක බලනවා. ෂෙයාර් හෝල්ඩර් පැත්තෙන් හිතන්නේ නැත්නම් ඒක කොච්චර හොඳ කම්පැනිවලට මැනේජ්මන්ට් එක හරිය නැත්නම් වැඩක් නැහැ. තව කම්පැනි කොච්චර ඉකොනොමිකල් ග්‍රෝ වෙද්දී කම්පැනිට එතනින් කොච්චර වාසියක් වෙයිද ඒ හැම එකම බලන්න. ඉතින් අර කම්පැනි සිලෙක්ට් කරනවා කියන එක එකපාරට කියලා දෙනවා අමාරුයි. නමුත් රිටර්න් එක වැඩි කරන්න අනිවාර්යෙන් හොඳම කම්පැනි සිලෙක්ට් කරගන්න පුළුවන් වෙනවා. ඒතර ඒකේ ගියපු ෂෙයාර් වොලියුම්ස් වලින් හැමදේම ලික්විඩිටි කියන හැමදේම ඇනලයිස් කරන්න ඕනේ. ඉතින් අර එක රීසන් එකක් කියලා කියන්න බෑ. නමුත් අර සමස්තයක් විදිහට හැමදේම බලන්න ඕනේ. ඒක අර බිස්නස් සෙන්ස් එක තමයි. අර අවුරුදු 4ක් විතර මම ඒක දින මහන්සියට ගෙවලා දෙයි. ඉතින් මම ගොඩක් මට ලොකුම වාසිය තියෙන්නේ මම ඇත්තම ලංකාවේ ඉන්න ෂෙයාර් මාකට් එකේ ඉන්න ඉෂාන් නායකකාර හැර අනිත් ඔක්කොම ලගේ මීටරලා තියෙනවා. හම්බලා තියෙනවා. ගොඩක් කට්ටිය මට ඕන ඔක්කොම ලගේ හම්බලා දෙන්නේ. ඒගොල්ලෝ මම හැමෝම නම් කියන බැරිද? ඔය සමහර කට්ටිය දෙනවා හම්බුනට පස්සේ නම නම් කියන්න බෑ. මීඩියා වල කියලා කියන්නේ. ඒගොල්ලෝ කැමති නැහැ මීඩියා වල එක්ස්පෝස් වෙනවට. ඒතර එහෙම කට්ටියුත් ඉන්නවා මම ලොකු ගොඩාක් ලොකු ඉන්න හොඳට ෂෙයාර් මාකට් දේවල් කරපු කට්ටිය. ඉතින් මට ඇත්තටම ඒගොල්ලෝන් ඉගෙන ගන්න දේවල් තමයි මට මේ පැත්තට එන්න පුළුවන්. ඉතින් මම ඒ දේවල් තමයි යූස් කරන්නේ. හොඳයි. එතකොට ලිනුක ඇත්තටම ඉස්සෙල්ලා සඳහන් කරා ඔයාට ලෝන් ටර්ම් ජර්නි ප්ලෑන් එකක් තිබුණා කියලා. එතකොට අද කාලේ තරුණයින් ආයෝජනය කරනකොට කෙටි කාලේ ඉන්න ලොකු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. ඔයා කොහොමද මේ ලෝන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් ජර්නි එකට මයින්ඩ්සෙට් එක හදාගත්තේ? ඔය සල්ලි ලොස් වුණාම තේරෙනවනේ දැන් මුලදී ඇවිල්ලා ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරලා අන්තිමට තමන් රජයට ටැක්ස් වල විතර කියන්නේ කමිෂන් එක ලැබෙනවා විතරයි. රජයට බ්‍රෝකර් ෆර්ම් උයි ටිකක් හොඳට ඒගොල්ලන්ට කමිෂන් යනවා විතරයි. අපිට දෙයක් කරන්න නැහැ කියලා තියෙනවා. ඒතකොට අපි කරන්න ඕනේ ලොන්ග් ටර්ම් ෆෝකස් කරන දේ තමයි කියලා තියෙනවා. සහ දැන් මම බෞද්ධයෙක් විදිහට මම දන්නේ බුදුහාමුදුරු දේශනා කළ දේ නිර්වාණය වලත් ලැබෙන්නේ අපිට ඒ කියන්නේ දැන් අවුරුදු මරණකම් හොඳ පිළිවෙල කරලා ඒ දෙන්න බෑ නිර්වාණ ලැබෙන්නේ. එහෙමනේ තියෙන්නේ. අපි මරණ පස්සේ හැම විතර ලොන්ග් ටර්ම් කියන එක ඕනම දර්ශනයක තියෙන හරය. ඒ කියන්නේ ලොන්ග් ටර්ම් කියන එක ඕනම දර්ශනයකින් කියලා දෙන්න. ඒතර ඕනම දේ සාර්ථක වෙනවා අවුරුදු 20කට ඒක ඉන්න ඕනේ. ඒකේ අවුරුදු 20ක් තමයි එක දිගට වැඩ කරන කන්සිස්ටන්ට් වැඩ කරන්න පුළුවන්. තමන්ට ඒ ෆීල්ඩ් එක්ස්පර්ට් කෙනෙක් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. මේ ටොප් 0.1% එකට යන්න අර 0.1 කියන හොඳම අර 1000න් එක නාවෙන් 1000න් පළවෙනි වෙන්න අනිවාර්යෙන් අවුරුදු 20ක් වැඩ කරන්න ඕනේ. ඒක තමයි ඊටෙන් තියරි එක. ඒක තමයි වගේ මයින්ඩ්සෙට් එක හදාගත්ත විදිය. අනිවාර්යෙන් මම අවුරුදු 20ක් තමයි වැඩ කරන්නේ. මට වයසත් තියලා ඉතින් මම අවුරුදු 4ම ඉදිරියම මේ වැඩ කරලා තියෙනවා. මට ඒකේ මට තේරෙනවා අපි
දැන් මගේ වුණත් ඔය growth එක ගොඩක් කරා අන්තිම අවුරුද්දේ. මේ අවුරුද්ද තමයි මගේ ලොකු growth එකක් තියෙන්නේ. ඉතින් අර මුල් කොහොමද ෂෙයා මාකට් එකේ කොහොම මුල් කාලේ හොඳට කට්ටිය ප්‍රොෆිට් වෙනවා. මැදදී යනවා ලොස් වෙනවා. ඒ ලොස් වෙන එක කන්ටිනියු කරොත් ඕන මාකට් එකේ එහෙමයි. මුලදී මාර ලේසි. ඒ හොඳට ප්‍රොෆිට් වෙනවා. ගොඩක් කරලා බිග්ිනර්ස් ලක් එකකින් හැමෝටම ප්‍රොෆිට් වෙනවා. හැබැයි මැදදී අනිවාර්යයෙන්ම ලොස් වෙනවා. ඒ ලොස් වෙන ෆේස් එකේදී වැඩි අතරියුත් අපරාධයි. ලොස් වෙන ෆේස් එකේදී Tamanට පුළුවන් හරිම මැටීරියල්ස් යූස් කරලා ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් වගේ පොතක් කියවලා තියරි ඇනලිසිස් ඒ වගේ පොත් කියවලා දැන් රිච් ඩැඩ් පොර් ඩැඩ් කියන වගේ පොත් නම් මදි අතන. ඒවා අර මේ පර්සනල් ෆයිනෑන්ස් ගැන ඉගෙන ගන්න මයි සයිකොලොජි ෆනි ඒ වගේ පොත් අතන මදි. වැදගත්ම පොත් දෙක තමයි ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් සිකියුරිටි ඇනලිසිස්. ඔය පොත් කියවලා ඉකොනොමික්ස් පොත් කියවලා ඒ බේසික් ඉකොනොමික්ස් තෝමස් ශාවල් කියපු පොත ඒ වගේ පොත් කියවලා ඉගෙන ගත්තොත් Tamanට කොහොමද අර ලොස් වුණත් Tamanට ලොන්ග් ටර්ම් එකේ සක්සස් වෙන්න පුළුවන්. හොඳයි නිල්ක. මේ වෙනක අපිත් එක්ක මේ සංවාදයට අහුම්කම් දුන්නා කියන්නේම මේ බලන අය මේ මාතෘකාවට කොටස් වෙනකොට අවතීර්ණ වෙන්න ගොඩක් කැමැත්තක් දක්වන අය. ඉතින් අපිට කියන්නකෝ අවසාන වශයෙන් ඔයා මොන වගේ මෙසේජ් එකක්ද එයාට දෙන්න කියන්නේ? ඔය කියන්නේ තමන් කැමති දේට ඇත්ත තමන් කැමති දේ තමයි කරන්න. මම පර්සනලි බිලීව් කරනවා. දැන් මම ඩිග්‍රී ස්මූත් කරලා නැහැ. නමුත් මගේ අපි මාර විදිහට ලොකු ඉන්කම් එකක් ගන්න ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම මම දැකලා තියෙනවා. මම මට වඩා ගොඩක් සාර්ථක අවුරුදු 30 වගේ ඉන්න කට්ටිය කරලා තියෙනවා. මම ඒගොල්ලෝ අසීමිත ලොකු සක්සස් එකක් කියනවා. ඒ බිලියන්ස් ගණන් මාකට් වල ඉන්වෙස්ට් කරලා ඉන්න කට්ටිය කරලා තියෙනවා. ඒගොල්ලෝ ඩිග්‍රී සමහර කට්ටිය ඩිග්‍රී කරලා නැහැ. එතන නෙවෙයි ඒගොල්ලෝ එතන තියෙන ඔබ්සෙෂන් එක. තමන් කරන දේට පාර්ට් කමිටඩ්. අර තමන්ට මිස්ටේක් එකක් වුණා කියලා තමන් පරදින්නේ නැහැ ජර්නි එකදී. තමන් කමිට්මන්ට් එක අඩු වුණාට පස්සේ තමන් එතන නවතින්නේ. මිස්ටේක්ස් මොන තරම් කඩනවා. ලොකු මිස්ටේක් දැන් මම වර්තන දෙක තියෙන ලොකු ඉන්වෙස්ටර්ස් වගේ ජර්නිස් වලදී ඒගොල්ලෝ අතින් අනිවාර්යෙන් ලොකු මිස්ටේක් එකක් වෙලා තියෙනවා තමයි. රේ ඩාලියු ගත්තත්, බ්ලැක් රොක් එක හදපු එකන ගත්තත් ඒගොල්ලෝ ඔක්කොම ඒ පවුන්ඩ් කරපු කට්ටිය ඔක්කොම ලොකු මිස්ටේක්ස් කරලා තියෙනවා. ලැරි ෆින්ක් බ්ලැක් රොක් එකේ ලැරි ෆින්ක් ගත්තොත් ඒගොල්ලෝ ලොකු මිස්ටේක්ස් කරලා තියෙනවා. $100 මිලියන් විතර. $100 මිලියන් කියන්නේ ඒ කාලේ මාළු ගාණක්. ඒ ලංකාව මිනිස්සුන්ට හිතන්නද ඒක ජීවිත කාලේ ජීවත්. ඒක සමුන නැති කර එහෙම නැති කරපු මිනිස්සු තමයි අද ඉතින් බිලියන් ගාණක් කම්පැනි හදලා දෙන්නේ. ලොකු මිස්ටේක්ස් එක සාමාන්‍ය දෙයක්. නමුත් වැදගත් වෙන්නේ Tamanට පුළුවන් වෙන්න ඕනේ මේ මිස්ටේක්ස් වලින් අවුල් වෙන්නේ නැතුව අර කමිට්මන්ට් එකේ හැමදාම තියාගන්න. ඒක කමිට්මන්ට් එකේ තියාගත්තොත් අනිවාර්යයෙන් Tamanට ලොන්ග් ටර්ම් සක්සස් වෙන්න පුළුවන්. අද ගොඩක් වටිනා සංවාදයක් අපි ලින්කත් එක්ක කරා. අපේ සංවාදයේ අවසාන අදියට අපි දැන් ඇවිත් ඉන්නේ. ඇත්තටම ලිනුක බොහොම ස්තුතියි ඔයාගේ දැනුම සහ ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඒ වගේ ඔයාගේ මයින්ඩ්සෙට් එක අපිත් එක්ක ෂෙයා කරගත්තට. බොහොම ස්තුතියි ආරාධනා කරනවා. thank you. අපි නැවතත් ඔබ සමග මේ වගේ වටිනා වැඩසටහනක එකතු වෙනසෙක් ඔබට සුබ දවසක්. thank you.